මොනවද මට හිතෙන්නේ කියලා අහද්දිම හිත නවතිනවා. දැන් Tamanට මෙච්චර වෙලා මැවුනා පුද්ගලයෝ එක එක සිද්ධි. දැන් මේ දේවල් මවන්න ආවේ. තමන්ගේ ජීවිතේ බැඳීම වැඩිම තියෙන කෙනාව මේ වෙලාවේ මවාගන්න. කොහොම වෙනවද? දැන් ඇස් වහගත්තාම පේන්න ඕන කළුවරක් විතරයි. මස් ඇහැට පේන්නේ කළුවර. හැමෝම මේ කළුවර දිහා බලන්න. කොහොමද මායාව? ඒතකොට දැන් හිත කියන්නේ මොකද්ද? ඔය කළුවරේ ඇවිල්ලා ඔයාට එක එක ලයිට් පෙන්නනවා. ඒක මායාවක්. ඇස් ඇරියොත් පේන්න ඕන මේ පේන රූපේ විතරයි. දැන් ඇස් ඇරලා බලන්න. පේන්න ඕන මේ පේන ටික වපසරිය. වම්මේ කෙලවර ඉඳන් දකුණේ කෙලවර වෙනවා. ඇස් වහගත්තාම පේන්නේ කළුවරක් විතරයි. ওই දෙක අතරනේ හිත තියෙන්නේ. හිත කියන්නේ මොකක්ද එතකොට? ওই පේන දේත් නෙවෙයි. ඒ කළුවරත් නෙවෙයි. ඒ දෙක මැද්දේ තියෙනවා මායාවක්. ඒතර ඔන්න ඔය මායාවට නේද මෙච්චර කල් රැවටුනේ.